අයේ ගේම් සෙටින් ටික කියන්නකෝ ආයෙත් චැලෙන්ජ් මොකද්ද ෆ්‍රී ෆයර් බෑන් වෙනවා ලංකාවට උඹලට මෝල්ද උඹලට මෝල්ද කෙලින්ම කියනවනම් එහෙම යකෝ එහෙම ගේම් එකක් එහෙම යකෝ රටේ තව ප්‍රශ්න තියෙනවා ෆ්‍රී ෆයර් බෑන් කරනවට වැඩිය මචං තව රටේ ප්‍රශ්න තියෙනවා හරි බෑන් කරා කියපන්කෝ ගහමු වෙන ගේම් එක ටෙම්පල් රන් ගහමු බා TOC ගහමු නෝ COC ගහමු හරි මේ ලබයි එහෙනම් සටපට ගාලා කට්ටිය ඔක්කොම ලයිව් එකට ලයික් එකක් දාමු. ඔන්න early access. මචං කට්ටිය දන්නවා ඇති මෙතන මචං මේ prime level 8. prime level 8 තියෙන කට්ටියට මචං event දවස් 4කට කලින් event දවස් 4කට කලින් එනවා මචං. 4ක් කොහමද මතක ඉතින් දවස් 4කට කලින් එනවා. ඉතින් මේක early access. ඒක level 7ට වැඩි. level 7 plus හරිද? level 7 plus prime 7 plus අයට 7 හෝ 8 ප්‍රයිම් ලෙවල් එක තියෙන කට්ටියට මේ ඇක්සස් ස්පින් කරන්න පුළුවන්. ලෙවල් ප්‍රයිම් ඇක්සස් මචං 7ට අඩු අයට early access හම්බ වෙනවද කියලා මට ෂුවර් නෑ බං. 4 ඉඳන් 6 වෙනකන්ද කොහෙද early access හම්බ වෙනවා. කොහොම වුණත් 7ට අඩු කට්ටියට මචං early access හම්බුණත් එයාලට ස්පින් කරන්න බෑ. එයාලට ස්පින් කරන්න වෙන්නේ මෙන්න මේ දවස් 3යි ගාන ඒ දවස් ගාන ගෙවිලා ගියාට පස්සේ. මම හරි නේද? කට්ටිය හાર્ට් 3ක් දාන්න මං හරනවා. සඳුවයි easy cash පුළුවන්ද? පුළුවන් බා. වෙබ්සයිට් එකෙන් පුළුවන් මචං. කස ගාලා ඔයාට කැමති විදියකට වර්ග රැසකට අපි හදලා තියෙන්නේ. තව දවස් 4ක් නැත්නම් 5ක් යද්දි බැංක් ට්‍රාන්ස්ෆර් කරලත් වෙබ්සයිට් එකෙන් ටොප් අප් කරගන්න පුළුවන්. ඒක හදනවා. ඒක ඩෙවලොපින් පාර්ට් එකේ තියෙන්නේ. කට්ටිය එලගිරි හරි මම හරි. ඉතින් early access තියෙන කට්ටියට prime level 7 8 තියෙන කට්ටියට ඔයාලට පුළුවන් මේක ස්පින් කරන්න. අනිත් අයට දවස් තව 3ක් ඉන්න වෙනවා. හරිද? එහෙනම් පළවෙනි ස්පින් එක හා පුරා කියලා කීයක්ද දෙන්න ඕනේ? කට්ටිය මම හිතනවා අපේ YouTube channel එකේ vlog එකට ගිහිල්ලා මචං මේ like එකක් දාලා comment එකක් දාලා එයි කියලා බලාපොරොත්තු වෙනවා. කට්ටිය අනිවාර්යෙන් like එකක් දායි කියලා හිතනවා. ඉතින් බැලුවා හෝ නැත support එකක් විදියට. ඉස්සරහට අපිට බං නට්සු ඇසුමේ කියන්නේ අගෝස්තු හම්බෙන්නේ සරුංගල්ලර නිවාඩුව. ඉතින් මෙහෙත් මචං මේ අගෝස්තු නිවාඩුව හම්බෙනවා. ඉතින් ඒ නිවාඩුවට අපිට හොඳ vlog ටිකක් ගේන්න පුළුවන්. මේ මාසේ නම් බා හිතාගෙන ඉන්නේ vlog මාසෙට 10ක් 12ක් විතර අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ. හරිද? හරි පළවෙනි එක 25ක් දෙන්නලු. 25ක්ද 250ක්ද? 25ක්ද 250ක්ද? හරි ලබයි එහෙනම් හා පුරා කියලා හෝ ගාලා යාළුවනේ. අපි එහෙනම් මචං අපි ගණ්ඩයි යන්නේ. එහෙනම් ළමයි අපි ගණ්ඩයි යන්නේ සටස් පටස් පුටුස් ගාලා. ඔන්න එහෙනම් ස්පින් එක දැම්ම මන් 250ක්. හරිද? බලමු මචං ජෙන් කීයක් ඇයිද කියලා මට කියන එක මාවුවම් මගේ මූණ මේ කොල්ලෝ කිව්වත් අගේ බම් මේ මලාට මචං මේ ස්පින් 150ට නම් අඩුවෙන් එන්නේ නැති දින්නක් තියන්නේ. ඔව්නේ. මේකෙන් 3යි. හරිද? මේකෙන් 3ක් දුන්නා අපි ට්‍රික් එකේ දාලා බං. මේකෙන් 3ක් දීලා ගරීන එක රවට්ටන්න මම ඕෆ්ලයින් යනවා. හරිද? ඊට පස්සේ මචං මෙතන account and basic මෙතනට ගිහිල්ලා මේ ටික ක්ලියර් කරනවා. හරිද? ඊට පස්සේ තුන් පාරක් ක්ලියර් කරනවා. හරිද? ඊට පස්සේ මම පඩස් ගාලා ඕෆ්ලයින් ගියා මම ආවා. හරිද? අනේ මචං මේ උදේ මචං ස්පෑම් කරන්න එපා සුද්දා. කට්ටිය ඔක්කොම ලයිව් එකට ලයික් එකක් දාන්න ට්‍රික් එක දාලා බලමු නිකමට. මේ කට්ටිය ඔක්කොම සටපට ගාලා ලයික් කරමු. ලයික් ඊට පස්සේ මචං ආපු ගමන් ඔහොම ඉදන් S 250න් 3ක් දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ට්‍රික් එක තමයි මචං එනකන් කරකන්න ඕනේ. හරිද? මේක උඩ ක්ලික් කරාම එහෙම 25න් 2යි 250න් 1යි. එන්නම් පොතේ හැටියට මචං තව ස්පින් 10ක් ඇතුළත එන්න ඕනේ මචං. හරිද? දැන් පොතේ හැටියට ලොවෙත් ස්පින් 10ක් ඇතුළත එන්න ඕනේ. මචං මේකම බෑ ගරිනා මචං ට්‍රික් එක අයින් කරපු සීන් එකක් තියෙනේවා.
බලමු ඒස්ගේ මචං කැම්පස් කෑල්ලව මතක් අපි කරකවමු ඈ. ඕ ඒස් කැම්පස් ඒසා ඈ කැම්පස් කෑල්ලවගේ නම කියනවා. අඩ ඒතකොට මාට්ටේ උඹ කියපංකෝ බැහැ කියපංකෝ පෞද්ගලිකයි රහසිගත කියපංකෝ අම්මෝ කියවා ඈ ශෂී කවුරු ශෂී බං ශශිකද නෑ ශෂී එහෙනම් කවුද ශෂී එච්චරයි එයා එහෙම වෙන්න බෑ බොරු මරසි දාන්න එපා ඈ ඉතින් ඒක තමයි නම ඒ බල්ලෙක් නවන්න එපා ඉතින් බං ඒ මොකද්ද බං ඒ නම හරි නම ගියා ඈ තමයි තියයි නම තව කෑල්ලක් තියෙන්න ඕන හැබැයි. ඒකනේ බා සසිකා නිසංසලාද නෑ අනේ මචං මේ ඉවෙන්ට් එක මචං ගරීන එකෙන් මචං මේ මචං අමාරු කරලා තියෙන්නේ චසී බේබි අම්මෝ අඩේ එතකොට මං අර කැම්පස් එකේ ඔබ කිව්වේ සසී යාළුවයි සසී දෙන්නම නොක් කරනවා කියලා අල්ලගෙදියයි එතකොට දැන් යාළුවා දැනගන්නවනේ බා නෑ අඩේ මචං හරිද අඩ ඉන්වයිට් ටැග් එකකට තාවත් ඉවරයි ආවේ නෑනේ නෑ මේ අහපංගෝ 37යි හා මේ අහපංගෝ තීරණාත්මක ස්පින් එකක් තියෙන්නේ හරිද තීරණාත්මක ස්පින් එකක් තියෙන්නේ මචං මොකද කරන්නේ ඔයෝයි මචං හොඳ හුස්මක් ගන්න පිට කරන්න හොඳ හුස්මක් ගන්න පිට කරන්න හරිද තව හුස්මක් ගන්න පිට කර ඉඳපන් හරිද මචං බලාගෙන ඉන්න සෙට් එක ආදරණීයව මතක් කරනවා ලයික් එකක් දාන්න මචං දකුණු අත පැත්තේ පහලින් තියෙනවා ලයික් එකක් ඉක්මනට ලයික් එකක් දාන්න මචං තීරණාත්මක ස්පින් එකක් අපි ඒක තවත් මචං හાર્ට් බීට් එක වැඩි කරමු ඔන්න තීරණාත්මක මචං ස්පින් එක හරිද මචං තීරණාත්මක ස්පින් එක ඔයාලා මොකද්ද හිතන්නේ ඉතින් මචං පටස් ගාලා ලයික් 1.1k කරොත් 1.1k බලාගෙන ඉන්නවා මචං ලයික් 1.1k කරොත් මං හිතනවා මේක උඹලාගේ ලක් එකට එයි කියලා හරිද ඉතින් ලබයි මේ අපේ vlog එක බලපු නැති කට්ටියට මතක් කරනවා දස කෑමක් කන වීඩියෝ එකක් දාලා තියෙන්නේ ඉතින් මචං ඒ වීඩියෝ එක බැලුවොත් උඹලට පිස්සු ඇදේ කොහොමද කන්නේ කියලා ඉතින් අනිවාර්යෙන් ගිහිල්ලා ඒකටත් ලයික් එකක් දාන්න ලින්ක් එක පින් කරලා තියෙනවා කට්ටිය ඉක්මනට ලයික් එකක් දාමු මචං ආදරණීය කොල්ල ගැල්ල සෙට් එක ලයික් එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා තාම ලයික් 955යි තියෙන්නේ හරිද ඒ සයියා මිලියන 10ක් දීලා තියෙනවා කියයිද මොකක් තියෙන බ්ලැක් ජර්සි එක දාගෙන ස්පින් කරන්නලු මේ බ්ලැක් ජර්සි එක දාගෙන ස්පින් කරමුද බං ඇත්තට එච්චර මානුෂික වෙන්නේ නෑ බං අඩේ මචං ගරීනකින් දැන් මචං නිකමට හරි මං කියන්නේ හරිද මං කියන්නේ නිකමට හරි හරිද මං කියන්නේ නිකමට හරි මචං තියෙන එක දුන්නොත් මොකද කරන්නේ ස්පින්නේ දුන්නා ළමයියා අම්මඩ මචං ගුඩු ඕයි බොරු කියන්න ඕනේ නෑ මචං මම බොක්කරත් වෙලා හිටියේ ජෙම් කීයද මචං ඕ බං ආයෙත් ජෙම් 3500ක් යනවා බොරුවට කැලි ටිකට අනික් කිට්ට ගත්තයිනේ. තාම මදිවා තාම මදි කරගොමද හරි එහෙනම් ළමයි ඒ කිට් එක අපි ඇදගෙන තමයි අද ප්ලේ කරන්නේ හරිද ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඕම නම් බැලුවේ කට්ටි ඉක්මනට ලයික් එකක් දාමු කට්ටි ඉක්මනට බලාගෙන ඉන්න සෙට් එක ලයික් එකක් දාමු අද මචං මේ කිට් එක ඒකට වඩා බා අරක ලස්සනයි අර 120ට ගන්න තියෙන ෂර්ට් එක පිස්සුද බා උඹේ ඇහි අවුලක් තියෙනවා